හොඳයි පළමු කොටම මගේ උතුම් ගුරු පියාණන් වහන්සේ උතුම් මාරයන් වහන්සේගේ පාද නමස්කාරව අවසරයි පින්වත්නි අද අපි බුද්ධ දේශනාවේ ඇතුළත් වන ගාථාවක් ඇසුරෙන් දහම් බිඳක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ සූදානම් වෙන්නේ සබ්බ පාපපස්ස අකරණං කුසල අස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු ශාසනං. එහෙනම් පින්වත්නි බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ සියලුම පාපයන්ගෙන් අපි වැළකිය යුතුයි කියලා. ඒ වගේම මේ අපි ඉපදී මෙරි එන සංසාරය මහා භයානකයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන තැන් ඕනෑ තරම් තිබෙනවා අපි අහලා තියෙනවා. සංසාරෝගා මහ භය. මේක මහ භයානක සංසාරයක්. දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. මහා දුක්ඛන්දක්. පින්වත්නි හිතන්න දැන් මෙතෙන් පටන් ඔබ සූදානම් වෙන්නේ මේ දහම් බිඳක් ශ්‍රවණය කරන්නට. මෙතෙන් පටන් මේ කියන දේශනාව මේ කියන කාරණාව ඔබ සියලුම දෙනා ඔය මනසින් හිතන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ හැම දේශනාවකම පළමුවෙන් දේශනා කරනවා තං සුනාත හොඳට අහගන්නලු සාදුකං මනසි කරෝත. මේ තමන්ගේම මනසින් මෙනෙහි කරලා තමන්ගේ ජීවිත අත්දැකීම් එක්කලා බහා ගලපලා මේ කාරණා බැලිය යුතුයි. එහෙනම් පින්වත්නි හිතන්න මම පළමුවෙන්ම කීවා වගේ අපි මේ සංසාරය භයානකයි කියලා ඕනෑ තරම් අහලා තියෙනවා. හැබැයි අපි නැවතිලා මොහොතකට කල්පනා කරලා බැලුවද අපි මේ භයානක සසරෙන් බේරිලාද? අපි මේ භයානක සසරෙන් එතර වෙලාද? කල්පනා කරාද අපි? හිතලා බැලුවද? හිතන්න දැන්. අපි හිතුවේ නෑ. අපි මේ හිතට වහල් වෙලාද ඉන්නේ පින්වත්නි. අපි වහල්ලු වෙලා ඉන්නේ. අපි වහල්. කොහෙටද එනම් වහල් අපි? මේ අපේම හිතට. ඒ හිතට වහල් වෙලා මේ හිත කියන දේ අපි කරලා දුකටපත් වුණා. ඒක නිසාද අපි හැමෝම මහා ගින්නක තැවීමක දැවීමක රත්වීමක පිච්චීමක මත්වීමක අද මහත් සමාජයක් අද ඉන්නව අපිට පේනවා. අපිට හැමදාම ඇහෙන්න තියෙන්නේ මේ මත් වෙන සමාජය මේ හැමෝම දුවන දිවිල්ල දුවන අය රත් වෙන පිච්චෙන මත් වෙන දේවල්මයි අපිට අද ඇහෙන්න දකින්න පේන්න විඳින්න තියෙන්නේ පින්වත්නි. ඉපදුණු දා පටන්ම අපිට ඇහෙන්න දකින්න විඳින්න පේන්න තිබ්බේම මේ මාර සිත විකෘති ඥානය පෝෂණය කරන දේවල්මයි. ඒකයි අද අපි කරන වැඩ මාර වැඩ වෙලා තියෙන්නේ. අපි කන කෑමද මාර කෑම වෙලා තියෙන්නේ. අපි බොන බීම මාර බීම. අපි කතා කරන කතා මාර කතා. ඔය හැම දෙයක්ම කරමින් අපි අවසානයේට මේ මාරයාට ණය මාර ණයකට මාරයාට ණය වෙලා අපි සංසාරයක් පුරාවටම ඉපදී මෙරි තල 31 ආපු අය. එහෙනම් අද අපිට දැන් හිතන්න මනුස්ස අත්භවයක් ලැබලා තියෙනවා. එහෙනම් මිනිස්සයා කියන්නේ කාටද? මේ මන උස් කෙනා කවුද? මිනිස්සයා. එහෙනම් අද අපි මනෝස් තත්වයක උප්පත්තියක් ලැබලා තියෙනවා ඉපදිලා තියෙනවා. එහෙනම් ඇයි අපිට අද මේ මනෝස් තත්වයක් හම්බෙලා තියෙන්නේ කුමක් කරන්නද? හැබැයි අද පින්වත්නි අපි කුමක්ද කරන්නේ? තිරිසන් අත්බැවේ ඉපදිච්ච අය අරගෙන බලන්න. කනවා, බොනවා, තම වර්ගයා බිහි කරනවා, ඉන්නවා, මැරිලා යනවා. අපි කුමක්ද කරමින් ඉන්නේ කියන එක දැන් හිතලා බලන්න. අපි ඇත්තටම කුමක්ද කරන්න ඕනේ කියන එක දැන් ඔය මනසින් කල්පනා කරලා බැලිය යුතුයි පින්වත්නි. නැතිනම් බොහෝම මහා දුක්ඛන්දකට අපි හැමෝටම පත්වෙන්න වෙනවාමයි සත්‍යයි පින්වත්නි. දැන් ඉඳන් හිතන්ට දැන් මේ මොහොතේ ඉඳන් කල්පනා කරන්නට ඔය ලැබිච්ච මනසින් මේ කියන කාරණා හිතලා බලන්න ඕනේ දැන්. එහෙනම් බුදු පියාණන් වහන්සේ කියනවා සබ්බ පාපස්ස අකරණං. මේ සියලු පාපයන්ගෙන් වෙන්විය යුතුයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මොකක්ද මේ පාපය? මොකක්ද මේ පාපය කියලා කියන්නේ? පින්වත්නි
අපි අද මහා ගින්නක, මහා තැවීමක, දැවීමක, රත්වීමක, පිච්චීමක, මත්වීමක ඉන්නවනේ අද මහත් සමාජයක්. මම කලිනුත් කාරණාවක් සිහිපත් කරා. දැන් හිතලා බලන්න. එහෙනම් මේ පිච්චීමට හේතුව මොකද්ද? මේ මත්වීමට හේතුව මොකද්ද? මේ රත්වීමට හේතුව කුමක්ද? පින්වත්නි ඔන්න ඔතන තියෙනවා අපි මේ අනන්ත සංසාරයක් ඉපදී මැරි ආපු මේ විකෘති ඥානය. එහෙනම් මේ විකෘති ඥානය නිසායි අපි දුකටපත් වෙන්නේ. මේ හිතේම දෙපැත්තක් තියෙනවා. මේ අද අපි කතා කරන්නේ දෙපැත්තක කාරණාවක් පිළිබඳව. ඒ වගේම දෙපැත්තක කතාවක් තමයි දැන් අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් මේ හිතේම තියෙනවා පින්වත්නි අපි දුකටපත් වෙන පැත්තකුත් ඊ타ත්ම සුවසේ සුවපත් වෙන පැත්තකුත් මේ හිතේම අපේ හිත තුලම තියෙනවා. ඒක තවත් පැහැදිලි කරනවා නම් බුද්ධ දේශනාවට අනුව සමුදය දුක, නිරෝධය නිවන. එහෙනම් චතුරාර්ය සත්‍ය බුදු පියාණන් වහන්සේ දේශනා කරපු පරම සත්‍ය තුල තියෙන්නේම මේ සමුදය දුකත්, නිරෝධය නිවනත්. එහෙනම් මෙතුවක් කල් අපි අනවරාග්‍ර සංසාරය දුක් විඳේ පින්වත්නි මේ සමුදය නිසා. මේ අපේ හිතේ මේ සං යන කෙලෙස් මුල් තුන ඉපදුන නිසා මේ කෙලෙස් මුල් තුන අපි පෝෂණය කරපු නිසා අපි සංසාරයක් දුක් විඳා. එහෙනම් සංසාරයි ලෙස අපි දැක්කා. මේ සංසාරයි කියලා අපි හිතුවා. හිතන්න පින්වත්නි මේ සං කියන පදය, මේ සං කියන වචනය අපි කොතෙකුත් මොනතරම් නම් හැම තැනකම අහලා තියෙනවද කියලා. නම් පොඩි කෙටියෙන් දෙකක් තුනක් කියන්නම්. කරණීය මත්ත කුසලේන යං තං සංතං පදං අபிස මෙච්ච. හරිද? කරණීය මත්ත කුසලේන. හරි. එහෙනම් එතනත් අපිට මේ සංකේන පදය ඇහෙනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතනත් එහෙනම් ඇහෙනවා. සංසාරෝගා මහබ්බය. එතනත් ඒ කාරණාව මේ පදය අපිට ඇහෙනවා. ওই විදිහට පින්වත්නි මේ සංකීර්ණ පදය අපි ඕනෑ තරම් ඇහිලා තියෙනවා. දැන් හිතලා බලන්න. කල්පනා කරලා බලන්න. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ පින්වත්නි සංදේශනාවක්, දෙතහවයක්, ත්‍රිපරිවට්ටයක්, තිලක්කණයක්, පටිච්ච සමුප්පාද දෙකක්. එහෙනම් සමුදය කියන්නේම පින්වත්නි මේ මේ හිතේ උදා වුණ නිසා දුකට අපි පත් වුණා. එහෙනම් මොනවද මේ සං කියන්නේ? රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් මුල් තුන. කෙටියෙන්ම සරලවම කියනවා නම් මේ රාගය කියන්නේ ප්‍රිය අන්තය. ద్వේෂය කියන්නේ එහෙනම් මේ රාග සිතක් උදා වුණොත් එතනම පින්වත්නි දෙවෙනි වේශයක් විදිහට ద్వේෂය අප්‍රිය අන්තය ගොඩ නැගෙනවාමයි, අප්‍රිය අන්තය උදා වෙනවාමයි. ඊට පස්සේ තුන්වෙනි වේශයක් විදිහට මෝහය, මෝඩකම. ඔය ප්‍රිය අප්‍රිය අතර මනින ස්වභාවය කියනවා මෝහය. එහෙනම් ඔය ප්‍රිය අන්තය තවත් කියනවා නම්, තවත් පැහැදිලි කරනවා නම් අපි හැමෝම පින්වත්නි මේ සමාජයක් දුවන මිනිස්සු, මේ සමාජයක ඉන්න හැම මිනිස්සෙක්ම, මේ දුවන දිවිල්ලේ ඉන්න හැම මිනිස්සෙක්ම එහෙනම් තැන් වලට බැඳිලා ඉන්නේ. Taman කැමති තැන් වලට බැඳිලා ඉන්නේ. මේ හිත හැම තැනකටම බැඳිලායි ඉන්නේ. ඒ බැඳිච්ච නිසාමයි මේ මහා දුකක් අපිට, මේ දුකකට අපි පත් වෙලා ඉන්නේ. ඒක නිසාමයි අපි ගිනිගන්නේ. ඒක නිසාමයි අපි පිච්චෙන්නේ. ඒක නිසාමයි දැවෙන්නේ, තැවෙන්නේ, රත් වෙන්නේ, මත් වෙන්නේ. එහෙනම් මේ ප්‍රිය අන්තය. එහෙනම් මුලින්ම පින්වත්නි මොනවා හෝ දෙයකට මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මේ පුද්ගලයෝ වේවා. මේ සියල්ලම මේ අපිට ඇහැට කනට පේන්න විඳින්න මේ තියෙන සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින් තමයි මේ සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ. හැබැයි අපේ හිතට නිච්ච මේ සතර මහා ධාතු වලට කැමැත්තක් ඉපදුණු ගමන් අපි ඒ කැමැත්තට මත් වුණා. අන්න උතනට එනවා අර ප්‍රිය ස්වභාවය. අර ප්‍රිය සිත්, රාග සිත්,
කැමැත්තක් ඉපදුණු ගමන් අපි ඒ කැමැත්තට මත් වුණා. අන්න මත් වුණාට පස්සේ රාගසිත මේ හිත වෙලා ගත්තාට පස්සේ මත් වුණ මොහොතේ ඉඳන් අපිට මේ යථාර්ථය නොපෙනී යනවා. මේ ඇත්ත පේන්නේ නැහැ. එහෙනම් ඇත්ත කුමක්ද? මේ සතර මහා ධාතු වල ස්වභාවය පින්වත්නි මොහොතක් පාසාම වෙනස් වෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. සබ්බේ ධම්මං විපරිණාම ධම්මං. මොහොතක් පාසාම මේ සියලුම දේ වෙනස් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මොකද අපිට උනේ? අපි ওই ප්‍රියන්තය උදා වුණ ගමන් මත් වුණා. ඒ මත් වුණ නිසා මේ යථාර්ථය මේ සත්‍ය අපිට පෙනුනේ නැහැ. අපි මොකක් හිතුවේ? එතන ඉඳන් ඊට පස්සේ සුඛයි. හරිම සැපයි. නිච්ච සුඛ. ඔන්න ඒ තත්වයට දැන්පත් වෙනවා හිත. හරිම සැපයි. හරිම සාරයි. මේ හැම දෙයක්ම මට කැමතිසේ පවත්වන්න පුළුවන්. නවත්වන්න පුළුවන් කියන අර මත් තුන සිත දැන් ඔන්න දිගින් දිගට මානසිකාරය කරන්න ගමන් කරන්න ගන්නවා. ඔන්න ඔතන නොදැනීම මේ හිත අන්නේ තැනට කුමන හෝ තැනක් වේවා නොදැනීම බැඳුනා පින්වත්නි. අත්ත අන්න නොදැනීමේ තැනට මේ හිත බැඳුනා. හැබැයි හිතන්ට යථාර්ථය මේ සියලුම සතර මහා ධාතු වල අඩුම තරමේ තමන්ට තමන්වවත් හිතලා බලන්න. මොහොතක් ගානේම අපේ මේ කය වෙනස් වෙන හැටි තරුණවට ඉන්නවා. ඊට පස්සේ හැම රැලි වැටෙනවා. දත් ටික නැති වෙනවා. කෙස් ටික ඉදෙනවා. අපිට කලින් වගේ මේ ශක්තිය නැති වෙලා යනවා. එහෙනම් තමන්ට තමන්වවත් හිතලා බලන්න කැමතිසේ පවත්තන්න පුළුවන් වුණාද? එහෙනම් අපි මේ රාගසිතට මත් වුණා. අපිට යථාර්ථය පෙවුනේ නැහැ. අන්න අපි රාගසිත ඇසුරු කරා එතන ඉඳන්ම. අන්න අපේ සිත බැඳුණා. අපිට ඇත්ත පෙනුනේ නැහැ. කොහොම කාලයක් යනකොට ඔය බැඳිච්ච තැනම ඔය බැඳිච්ච හිතම කෙනෙක් වේවා පුද්ගලයෙක් වේවා කොහාට හෝ වේවා ඒ බැඳිච්ච තැන දැන් වෙනස් වෙනවනේ. ඒකනේ යථාර්ථය. ඒකනේ සත්‍ය. හැබැයි මත් වෙලානේ අපි ඉන්නේ. අපිට ඒක නිසා ඇත්ත පේන්නේ නැහැනේ. අන්න වෙනස් වුණ ගමන්ම අපිට මේ ප්‍රිය අන්තයම අප්‍රිය අන්තයක් බවට පත් වෙනවා මේ හිතම. අන්න දැන් බැඳිච්ච හිත, අන්න දැන් ඇලිච්ච හිත දැන් ගැටෙන්න පටන් ගන්නවා. කල්පනා කරන්න තමන්ගේ ජීවිත අත්දැකීම් එක්කම මේ දේ ගලපා බලන්න මානසිකාරය කරලා ඔන්න බැඳිච්ච හිත දැන් එතන ඉඳන් ගැටෙන්න ගන්නවා. ඔන්න ද්වේෂ සිතක් දැන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පරිගැනීමෙන් දැන් මේ සිත ක්‍රියා කරනවා. දැන් ඔන්න ගිනි ගන්නවා, පිච්චෙනවා, රත් වෙනවා, මත් වෙනවා පින්වත්නි. අන්න එහෙම සිද්ධි දාමයක් අද මේ මහත් සමාජයකට වෙලා තියෙන්නේ. අද අපිට ඇහෙන්න පේන්න තියෙනවා හැම තැනකම අපිට මේ සත්‍ය ඇහුන්නේ නැහැ පින්වත්නි. මෙතුවක් කාලයක් අපිට මේ ඇත්ත ඇහුනේ නැහැ. අවුරුදු 1800කට පස්සේ මේ උතුම් සිරිසත් ධර්මය දැන් ඇහෙන්නේ. අපිත් එදා ගිනිගත් අය මේ බණ කියන මමත් එදා ගිනිගත් කෙනෙක්. හැබැයි අපිටත් මේ උතුම් ආර්යයන් වහන්සේ මුණ ගැහිලා මේ උතුම් සිරිසත් ධර්මය අහන්න පුළුවන් කමක් ලැබුණා. එදා ඉඳන් අපිට මොනියම් හෝ විදිහකටවත් දුකක් නැහැ. එහෙනම් ඒ නිවුන විදිහයි මේ ඔබටත් මේ කතා කරන්නේ. එදා ගින්නක හිටපු අපි මේ මමත් නිවුන විදිහයි ඔයාලටත් මේ කියලා දෙන්න උත්සාහයක් ගන්නෙ. එහෙනම් පින්වත්නි අපිට මේ ඇත්ත අහන්න හම්බුනේ නැහැ. අපිට මේ සත්‍ය අහන්න හම්බුන්නේ නැහැ. මතක තියාගන්න. තමන්ගේම මනසින් හිතලා බලන්න ආගම තුල මේ සත්‍ය නැහැ පින්වත්නි. එදා බුදු පියාණන් වහන්සේගේ කාලෙත් මේ ආගම් තිබ්බා. මේ ආගම් අද රටේ දසදහස් ගාණක්ම තියෙනවා. කල්පනා කරලා බලන්න. එහෙනම් මේ ආගම තුල තියෙන්නේ වැඳුම්, පිදුම්, යදුම්, පැතුම්, ප්‍රාර්ථනා කියන දේවල්. පැහැදිලි. කල්පනා කරන්ට ඔය මනසින්ම හිතලා බලන්න ආගම තුල මේ දහම අපිට ඇහුනේ නැහැ. අපි මේ වෙනකොට ඕනෑ තරම් වඳින්න ඇති, යදින්න ඇති, ප්‍රාර්ථනා පැතුම් කරන්න ඇති. අපි දුකටපත් වෙලා අපේ මේ දුක බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා, බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි ඕනෑ තරම් කියන්න ඇති. ඔය අයත්. හැබැයි කල්පනා කරන්න හිතලා බලන්න
අපි බෝධීන් වහන්සේට කිව්වා. බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා අපේ දුක කිව්වා. හිතන්න පින්වත්නි, එහෙම කිව්වාට, එහෙම කීවාට බුදුහාමුදුරුවන්ට අපි ළඟට ඇවිල්ලා අපේ මේ දුක නැති කරලා දෙන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් පළමුවෙන්ම බුදුහාමුදුරුවන්ගේ ඒ බුදු පියාණන් වහන්සේගේ ඥාතීන් වුණ අය උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඒ අය ගලවා ගන්නවානේ. හැබැයි එහෙම බෑ පින්වත්නි. එහෙනම් මේ දුක අපි මෙතුවක් කල් කරේම පින්වත්නි බාහිරයට දැම්මා. මෙයා නිසයි මට දුක. මගේ මහත්තයා නිසා මං දුකෙන්. මගේ දරුවෝ නිසා මං දුකෙන්. අද මුළු සෞරග්‍රහ මණ්ඩලයේම ඵලී පින්වත්නි අපේ දුකට. ඒකනේ අපි කියන්නේ සෙනසුරුගේ අපල. බුදගේ අපල. එහෙනම් හිතන්න මේ බුද ග්‍රහයා මේ සෙනසුරු ග්‍රහයා ඵලිද අපේ දුකට. එහෙනම් බාහිරේ තියෙන දෙයක් ඵලීද අපේ දුකට? කල්පනා කරලා බලන්න. ඵල. ආපු ඵලය අපි හදපු හේතුව නිසා ආපු ඵලයයි මේ අපිට අද ලැබිලා තියෙන්නේ. අපි හදපු හේතුවක ඵලයක් විදිහට අපිට උරුම වෙලා තියෙනවා. පින්වත්නි දුක, ගින්නක්, පිච්චීමක්, දැවීමක්, රත් වීමක්, මත් වීමක්. කල්පනා කරන්ට මේ දුක නිර්මාණය කරගන්නේ තමන්මයි. දුක යනු තමන් විසින් නිර්මාණය කරගන්න දෙයක්. එහෙනම් මේ දුක නැති කරන්න පුළුවන් කාටද? මේ දුක නැති කරන්නට බාහිරේ කිසිම කෙනෙක්ට බෑ. අපිට අපේ බුදු පියාණන් වහන්සේ, ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම යා යුතු මාර්ගයක්, මේ දුක නැති කිරීමේ මාර්ගයක් දේශනා කළා තියෙනවා. කළ යුතු දෙයක්, නොකළ යුතු දෙයක්, කරණීය ධර්මයක්, අකරණීය ධර්මයක් අපේ බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. හැබැයි මොකක්දෝ අවාසනාවකට පින්වත්නි මෙච්චර කාලයකට අපිට සත්‍ය ඇහුනේ නැහැ. එහෙනම් කල්පනා කරන්ට ආගම දහම කියන්නේ සම්පූර්ණම දෙකක්. මේ ආගමට විරුද්ධව කතා කරනවා නෙමෙයි. ආගම හොඳයි, යහපත් සමාජ සේවා ආයතනයක් ආගම තියෙන්න ඕනේ. මේ ආගමට විරුද්ධව කතා කරනවත් නෙමෙයි පින්වත්නි. පැහැදිලි. එහෙනම් හැබැයි ආගම තුල පින්වත්නි නිවනක් නැහැ, නිවීම නැහැ. ආගම තුල තියෙන්නේම తాවකාලිකව සුවයක් පමණයි. බෝධීන් වහන්සේ ළඟ, බුදු පිළිම වහන්සේ ළඟ తాවකාලිකව අපි නිවෙනව ඇත්තයි. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ తాවකාලික සුවයක්ද සදාකාලික සුවයක්ද කියන බව ඔබම ඔබගේ හිතින් මනසින් මෙනෙහි කරලා කල්පනා කරලා හිතලා බලන්න ඕන කාලයක් මේක. අද එතන ඒ තන ඒ ආගම තුල මේ සත්‍ය නැති නිසායි අපිට අද බොහෝ දේවල් ඇහෙන්න, අපි කවදාවත් අහන්න කැමති නැති දේවල් අපිට අද ඇහෙන්න වෙලා තියෙනවා, දකින්න වෙලා තියෙනවා. මොකද ඒ සමහරක් තැන්වල මේ සත්‍ය නැති නිසා ඒ අය ඒ විදිහට අද පත් වෙලා ඉන්නවා. ඒ වගේම අද සමාජයක් ගිනිගන්ට, පිච්චෙන්ට, තැවෙන්ට, දැවෙන්ට, මත්වෙන්ට, රත්වෙන්ට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ මේ දහම කළ යුත්ත, නොකළ යුත්ත අපිට අහන්න ලැබුණේ නැහැ. අපි අහගත්තේ නැහැ. ප්‍රධානම හේතුව පින්වත්නි අපිට මේ හරි දේ කියලා දෙන්න උතුම් ආර්යයන් වහන්සේ කෙනෙක්, කල්යාණ මිත්‍රයෙක්, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් අපිට මුණ ගැහුනේ නැහැ. හැබැයි දැන් අපිට අපේ මේ රටට ඒ උතුම් අවස්ථාව, අපේ මහා පුණ්‍ය ශක්තියකට ඒ උතුම් ආර්යයන් වහන්සේලා බිහි වෙලා ඉන්නවා. මේ උතුම් සිරිසත් ධර්මය ඉස්මතු වෙලා තියෙනවා. කල්පනා කරලා බලන්න. එහෙනම් නැවතත් අපි කතා කරපු ඒ තැනට. එහෙනම් මෙන්න මේ කෙලෙස් මුල් තුන නිසා අපි දුකටපත් වුණා. එහෙනම් ඔය අන්ත දෙක නිසා අපි දුකටපත් වුණා. එහෙනම් අපිට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පළමු ධර්ම සංගායනාවේදීම ධම්මචක්කං පවත්තන සූත්‍රය, ධම්සක් පැවතුම් සූත්‍රයේ පළමුවෙන්ම දේශනා කරනවා දේ මේ භික්කවේ උබෝ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. එහෙනම් බලන්න හිතන්න පින්වත්නි මේ බුදුදහම මේ සූත්‍ර දේශන ඇතුලේ අපි මේ කතා කරගෙන ආපු කාරණා කොච්චරනම් සරලව විස්තර කරලා තියෙනවද කියලා බුදු පියාණන් වහන්සේ අපේ. දැන් අපි අන්ත දෙකක් ගැන කතා කරා. මෙන්න මේ අන්ත දෙක නිසා අපි මහා ගින්නකට,
මහ පිච්චීමකට, දැවීමකට, රත් වීමකට, මත් වීමකටපත් වුණා. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දේමේ භික්කවේ උභෝවන්තා පබ්බජිතේනන සේවිතබ්බා. මහණෙනි මෙන්න මේ අන්තයන් නිසා අපි දුකටපත් වුණා. එහෙනම් මෙන්න මේ අන්ත සේවනය කරන්ට එපා නසේවි තබ්බා. එහෙනම් පින්වත්නි අපි පළමුවෙන්ම මෙන්න මේ ප්‍රියාන්තය රාගසිත අපිට ඉපදුනා පෙවුනේ නැහැ. මේ කෙලෙස් ඉපදෙන විදිහ අපිට පේන්නේ නැහැ. නජානාති. ඒ ඇයි? අපි මේ උතුම් සිරිසත් ධර්මය අහගත්තෙත් නැහැ. අනික අපිට මේ උතුම් කල්යාණ මිත්‍රයෙක් හම්බ වුණේ නැහැ. එහෙනම් සත්‍ය අවබෝධ කරගන්න නම් බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරනවා අරියානං දස්සාවි. ආරයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න, කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න, සිරිසත් ධර්ම ශ්‍රවණෝ මේ සිරිසත් ධර්මයේ ශ්‍රවණය කරන්නට. ඉන්පසුව යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න. කලින් අපිට මේ අත්ත පෙවුන්නේ නැති ප්‍රධානම හේතුව තමයි අපි ළඟ කලින් තිබ්බ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාර. පින්වත්නි යෝනිය කියන්නේ උපදින තැන. එහෙනම් මේ කෙලෙස් උපදින තැන මනසිකාරයේ වෙන්න නම් අර මං කියාගෙන වගේ ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් මේ උතුම් සිරිසත් ධර්මයේ ශ්‍රවණය කළා සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඉන්පසුව ධම්මානුධම්ම පටිපදාව. එහෙනම් දැන් නැවතත් එනවා අපි මුලින් සඳහන් කරපු ගාථාවට සබ්බ පාප පස්සා කරන. සබ්බ පාප පස්සා කරන. එහෙනම් මේ සියලු පාපයන්ගෙන් වෙන් කියනවා. එහෙනම් මොනවාද මේ පාපය? ඔන්න ඔය අන්ත දෙක අපි කතා කරපු. දේමේ භික්කවේ උබෝ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. උබෝ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. එහෙනම් මේ පාපයක මෙන්න මේ අන්තයන්. එහෙනම් මේ අන්තයන්ගෙන් අපි වෙන්විය යුතුයමයි. අන්න සියලු පාපයන්ගෙන් වෙන් වුණා. කුසල අස්ස උපසම්පදා. අන්න කුසලය ඇසුරු කරන්නට කියනවා පින්වත්නි. අපි මෙතුවක් කල් හිතුවේ මේ පින කුසලය කියන්නේ එකක් කියලා. නැත. වැරදි. පින කියන්නේ එකක්, කුසලය කියන්නේ තවත් එකක්. කුසලය කියන්නේම කුණුසලා අතහැරීම. අපි කුණුසලා අතහැරියේ නෑ මෙතුවක් කල්. ඔය හිතින්ම හිතලා බලන්න අපි කුණු එකතු කරාද? කුණු ටික අයින් කරාද? එහෙනම් දැන් අපි මේ සිරිසත් ධර්මය අවබෝධ කරගෙන මේ කුණු ටික මේ අපේ හිතේ එකතුන කුණු ටික අයින් කරගන්න ඕනේ. පිරිසිදු කරගන්න ඕනේ. අන්න එතකොට කුසල අස්ස උපසම්පදා. අන්න කුසලය ඇසුරු කරන්ට ගන්නවා. එයාගේ එකතු වෙන කුණු එයා එකතු කරගන්නේ නැහැ. එම පුද්ගලයා ඒ කුණු ඉවත් කරමින් තමන්ගේ දවස ගත කරනවා. කුසල අස්ස උපසම්පදා. අන්න නැවතත් එනවා අපි කතා කරපු අර පදය වෙත. උපසම්පදා. අප කැප වෙමින් එයා සංපහදා ඉවත් කරනවා පින්වත්නි. අන්න ඔය කාරණා ටික සිද්ධ කරගෙන එනකොට සචිත්ත පරියෝදපනං. ඒ කෙනාගේ පුද්ගලයාගේ හිත සචිත්ත පරියෝදපනං සිත පිරිසිදු වෙන්නට පටන් ගන්නවා. අන්න අර මහා ගින්නෙන් එම පුද්ගලයාගේ මහා ගින්නෙන් පිච්චීමෙන්, දැවීමෙන්, රත් වීමෙන්, මත් වීමෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. එයාගේ හිත පසන්න සිතක් බවට පත් වෙනවා. පදුට්ට සිත පසන්න සිතක් බවට පත් වෙනවා. සචිත්ත පරියෝදපන. ඒ කෙනාගේ හිත පිරිසිදු වීමට පත් වෙනවා. ඒතං බුද්ධානු ශාසනං. සියලුම බුදුවරුන්ගේ දේශනාව එයයි පින්වත්නි.